හෙලෝ කොහමද කට්ටියලා හොඳින් ඇති කියලා හිතනවා. good morning ටුටු මේ ඉන්නේ මගේ ටුටු. පන්සලට යන්න හදන්නේ අද අපේ පේරු දාන්නේ. පන්සලට යද්දි කවුද යකෝ සුදු මඳින්න ඕනේ කියලා තීරණය කරපු එක. ෂර්ට් එක හොදලා තිබ්බට මැදලා නැහැ. කමන්නේ පන්සලටනේ යන්නේ. කොටාරේගේ යතුරත් හොයාගෙන අම්මා උදේම නැගිටලා දානේ හදලා පව්වනේ. ගම්වල ඉන්න හැමෝම මෙහෙම තමයි. උදේම නැගිටලා පන්සලට දානේ හදාගෙන හැම මාසෙම අරන් යනවා. දේනේ කෙලෙලෙට බහිද්දි මෙන්න වහිනවා. කරන්න දෙයක් නැහැ. 11ට කලින් දාන්නේ අරන් යන්න ඕන. මොකද හාමුදුරුවෝ 11ට කලින් දාන්නේ ගන්නවා. මේ ඉන්නේ මගේ ආදරණීය අම්මා. ජාතික පුෂ්පේ පිපිලා ගේ ඉස්සරහා යකෝ මේක නිල් මානෙන් ලාක් නේද? මං එහෙම හිතනවා. සෙව්වන්දි කොහෙද මේ වැස්ස යන්නේ? හරි පුටාරගත්ත එළියට අරගෙන 11ට කලින් 10 තාම වෙලාව කමන්නේ. වැස්සෙම යන්නත් එපයි කියලා අපි දෙන්න එළියට බහින්නේ හදන්නේ. හරි දානේ ගත් ඉස්සරහයි තියාගෙන අම්මව පිටිපස්සේ තියාගෙන පන්සලට යන්නයි හදන්නේ වැස්සෙම. මේ වීඩියෝ එක ගන්න ගිහලා අම්මගෙන් හොඳටම බැනුම් ඇහුවා. කොහෙ ගියත් ෆෝන් එක මෙතන කියලා. හරි කමන්නේ. ආසාවට වීඩියෝ එකක් ගන්න හැදුවේ. වහිනවා. බයික් පොඩ්ඩක් නතර කරලා. චූටි වීඩියෝ කැල්ලක් ගන්න ගමන් මම මේ කතා කරන්නේ. මෙහෙම ඉතින් දානේ හදාගෙන හැමදාම පන්සලට හැම මාසෙම යනවනේ. මේවා කාලා තමයි අර තායිලන්තේ ගිහලා හාමුදුරන්ට තෙල වැඩි වෙලා තියෙන්නේ. හරි කමන්නේ අපේ පන්සලේ හාමුදුරුවෝ නම් එහෙම නැතුව ඇති කියලා මං හිතනවා. කොහොම හරි කමන්නේ දෙන්නත් එක්ක ඔන්න යනවා ඉතින් පන්සලට දානේ අරගෙන මේ තමයි අපේ පන්සල. ඇත්තටම මම පන්සලට අවුරුදු 2කට විතර පස්සේ හරිම ලස්සනයි ගොඩක් වෙනස් වෙලා. පන්සල දැන් තිබ්බටත් වඩා ගොඩක් ලස්සනයි පිළිවෙලයි. මේ දකුණත් පැත්තේ දිගටම අරලිය මල් යායක් තිබ්බ හැබැයි ඒ ටික කපලා දැන් මෙහෙම ලස්සනට පාර හදලා බණ මඩුව අලුත් වෙලා ගාන්ටාර කුලන අලුත් වෙලා හරිම ලස්සනයි ආවාසයේත් පිළිවෙලක් වෙලා මල් වවලා මේ තියෙන්නේ පුංචි වෙහෙරෙකුයි බණ මොකක්ද ඒකට කියන්නේ බුදු කුටියක් නේ. හරි ආවාසයේ පැත්තෙන් තමයි දානශාලාව තියෙන්නේ. ඉතින් අම්මා යනවා ඉස්සෙල්ලා මමත් ගියා ඉතින් වැස්සෙම දානේ දෙන්න. අනේ බලන්නකො මේ පුංචි යාළුවෙක්. එයාත් ඉන්නවා පැත්තකටලා වැස්සෙම. කොහොම හරි කමන්නේ 10:50ට තමයි දානේ දෙන්න තියෙන්නේ. අපි දෙන්න 10:20 වෙද්දි පන්සලේ කමන්නේ. පන්සලේ දොරත් වහලා දානශාලාවේ. දැන් ඉතින් මොනව කරන්නද? අයියා කෙනෙක් ඉන්නවා. එයා එනකල් ඉන්න ඕනේ. එයා තමයි දානි පිළියෙල කරන්නේ. බලන්නකො මේ තව පුංචි යාළුවෙක්. එයාලා ඉතින් පන්සලේ යරෙන්න වෙන කොහෙ ඉන්නද? පන්සලේ ඉන්න එකත් එක අතකට හොඳයි නේද? බලන්න තව පුංචි යාළුවෝ 3 දෙනෙක් ඉන්නවනේ. පව්. පන්සලේ ඉදරන දේවල් කාලේ එයාලට ජීවත් වෙන්න පුළුවන්. පාරේ හිටියොත් වාහනයකට හැප්පිලා මැරලා යනවා. තව යාළුවෝ 3 දෙනෙක්. බලන්නකො. මම නම් කැමති නැහැ ඉතින් පන්සලේ මෙහෙම කූඩු කරලා සත්තු හදනවට. ඒ වුණාට ඉතින් එයාලට ආරක්ෂාව තියෙනවනේ. ඔන්න හරි. ප්‍රියන්තයි ඇවිල්ලා. ඉතින් දානි ටික දෙන්න තමයි හදන්නේ. දාන්න හැදුවේ මොනවද කියලා මම දන්නේ නැහැ. ඒ වුණාට මම දන්නවා එක ව්‍යංජනයක් කජු කියලා. මොකද මං ඊයේ ලියනකල් කජු සුද්ධ කරා යකෝ. හරි. පන්සලට ඇවිල්ලා මුකුත් වෙඩිය සද්දබද්ද දාන්න හොඳ නැහනේ. ඉතින් දානේ පිළියෙල කරනකල් මං කොස්සක් අරන් අතු ගාලා පිටිපස්සේ සිංහ එකක් තිබ්බා දෙයියනේ. ඒක ජීවිතේට සුද්ධ කරලා නැහැ. මං ඉතින් ඒකත් සුද්ධ කරා. ඒ අතර අපේ අම්මලා ඇවිල්ලා දානේ පූජා කරලා. කමන්නේ. කොහොම හරි ඔයාලට මම පෙන්නන්නම් අපේ පන්සලේ මෙන්න මේ බුදු කුටිය. හරිම ලස්සන පිළිම නෙලලා තියෙන හරිම ලස්සන චිත්‍ර ඇඳලා තියෙන මේ වගේ තැනක් මම මේ පැත්තෙන් කොහෙවත් දැකලා නැහැ ඇත්තම කියනවනම්. හරිම ලස්සනයි. මම පුංචි කාලේ දහම් පාසල් ආපුවම මේ දේවල් බලනවා. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. හැබැයි පාට නම් පොඩ්ඩක් පිච්චිලා වගේ. බලන්නකො. හරිම ලස්සන පින්තූර, දිව්‍ය ලෝකවල පින්තූර, සත්සතිය, බුදුහාමුදුරන්ගේ එක එක අවස්ථා නිරූපණය කරන පින්තූර ගොඩක් ඇඳලා තියෙනවා. අම්මලා ඉතින් තාම බණ අහනවා. ඒ අතරේ තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. කොහොම හරි කමන්නේ. දානේ දීලා අපි දෙන්න දැන් යන්නයි හදන්නේ. පන්සලට මේ වගේ දාන 4-5ක් දවසකට ලැබෙනවා. ඔන්න ඉතින් ආයි චර්චුරුව දානේ දීපු බකට් එක ආපහු අරන් එන්නලු. දැන් ඉතින් යමන්කෝ ආපහු දානශාලාවට. හරි කොහොම හරි බකට් එකත් අරගෙන අපි 4 දෙනා ආපහු ආවා. පුටාරේක ළඟට ඔක්කොම යනවා දානේ දීලා. 11ට හැම හාමුදුරුවෝ දානේ ගන්නවනේ. ඊළඟ වීඩියෝ එකකින් ආය හම්බෙන්න.